අයිබෝන් යාළුවනේ අදත් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ තියෙන්නේ අපි කලින් හදපු මේ IR sensors දෙකක් use කරලා හදපු line follow Arduino එකත් එක්ක. ඊට පස්සේ මගෙන් කීප දෙනෙක් අහලා තිබ්බා මේ 5way IR sensors පහක් දාලා 5 IR line follow කෙනෙක් කොහොමද හදන්නේ කියලා. ඒක ගොඩක් accurate මේ මොකද එයා ටක් ගාලා path එක select කරගන්න ඕනේ sensors පහක් තියෙන හින්දා. PID වලින් තමා ඒකේ ලයින්ස් ටික සිලෙක්ට් කරගන්න එකට ටක් ගාලා වෙන්නේ. ඉතින් ස්පීඩ් කොහොමත් අර ලයින් එකේ පිට කොහොමත් යන්නේ. ඒකෙදී අපිට ස්පීඩ් වැලියුස් ටික මුලින්ම ස්ටාර්ට් කරන කලින් සේව් කරන්න දෙනවා. පුෂ් බටන් එකක් සිලෙක්ට් කරලා ප්‍රෙස් කරා බ්ලැක් ලයින් එකයි වයිට් ලයින් එකයි යට ඒ වැලියුස් ටික සේව් කරලා දෙන්න ඕනේ. ඊට පස්සේ යා පාත් එකේ තිබ්බහම වැඩ කරනවා. මම කෝඩ් එකත් එක්ක වීඩියෝ එක අතරතුරදී ඩයග්‍රෑම් එකයි කෝඩ් එකයි කෝඩ් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේකට මේ තියෙන මම AliExpress එකෙන් ගත්ත five-way IR මොඩියුල් එක. මේක ගන්න එකත් ලේසි. මේක මේ මම දැක්ක YouTube එකේම තියෙනවා DIY මේ ඔයාලටම මේ sensors කැලි ටික විතරක් අරගෙන dot board එකකට තියලා හදා ගන්න පුළුවන් විදිහකුත් තියෙනවා. circuit diagram එකක් මම දැක්ක එක තියෙනවා. මම ඒකේ diagram එකක් දාන්නම්. ඒතර ඔයාලට හදාගෙන DIY කරන්න කැමති අයට මේ 5-way එකත් හදාගෙනම කරන්න පුළුවන්. මේකටත් අපිට ඕන වෙන්නේ 5-way මොඩියුල් එකයි Arduino Uno එකක් මේ මම ගාව තියෙන හින්දා යූස් කරනවා. නැත්නම් ඔයාලට නැනෝ එකක් හරි යූස් කරන්න පුළුවන්. 18650 බැටරිස් දෙකක් parallel 7.4 motor drive එක. මේක නැත්නම් පොඩි motor drive එක යූස් කරන්නත් පුළුවන්. අපිට තව push button එකකුයි register එකකුයි ඕනේ. අර train කරන button එක විදිහට external use කරන්න. ඒ ටික තමයි ඕනේ. 2 wheel chassis එකක් හරි 4 wheel chassis එකක් හරි. හරි මම දැන් මේ කෝඩ් එකත් අප්ලෝඩ් කරගෙන වයරින් එකත් කරගත්තා. මේ තියෙන්නේ 5-way IR sensor එක. sensors පහක් තියෙනවා. මේකත් එක්ක මේ ground එකේ තියෙන ඕන බලන්නකො distance එක බලන්නකො. මේ වගේ තියෙන්න ඕනේ අර ගාන් ටෙක්මන්ට් ඩිටෙක්ට් කරන මොකද ස්පීඩ් යනවානේ. ඒ හින්දා මේ පොඩි පරතරයක් තමයි තියෙන්නේ. මේක හුඟක්ම ඇකියුරේට් අර ඔයාලට වීඩියෝ එක දැක්කම බලන්න පුළුවන්. මේ අර සාමාන්‍ය normal IR sensors දෙකක් දාපු එක ලොකු වංගුවක් තිබ්බොත් අපි මේ පාත් එකේ ඒක පිටපයින්නවා මේ සාමාන්‍ය. මේක එකපාරම වංගුව නවලා තිබ්බත් ඒක ප්‍රශ්නයක් නැහැ. මෙයා ඒක ඩිටෙක්ට් කරන පැත්තකට ගියත් ආයි ලයින් එකටම එන්න try එනවා කොහොමද try කරනම එනවා. ඒක තමයි කෝඩින් එකේදී කරලා තියෙන්නේ. මෙතන මේ IR sensors වල මේ පැත්තේ ඉඳන් තමයි එක පටන් ගන්න. මේක යට ගහලා තියෙනවා. ඒ විදිහට බලලා මේ ඇනලොග් පින්ස් ටිකට මේ තමයි ඒ ටික ප්ලග් කරගන්න තියෙන්නේ. motor drive එකෙත් ඒ විදිහට කෝඩින් එක රීඩ් කරන්න පුළුවන්. කෝඩින් එකේ තියෙනවා ඒ ටික වයරින් එක එන්න ඕන විදිය. මොකක් ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. හරි ඔය විදිහට තමයි මේ 5-way line follow වැඩ කරන්නේ. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. තවත් මේ වගේ රොබොට්ස්ලා පොඩි ඒවා හදනවා දානවා ඉස්සරහට කෝඩ්ස් උත් එක්කම. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මම අලුතෙන් දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.